අද පාඩමෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුඹුරු වලය පරීක්ෂාව. දුඹුරු වලය පරීක්ෂාව අපි භාවිතා කරනවා නයිට්‍රේට් අයන හඳුනා ගැනීමේ ආවේනික පරීක්ෂාවක් විදිහට. එතකොට ඉස්සෙල්ලා අපි ගත්තොත් මේ ඡායාරූපයේ පේන විදිහට නයිට්‍රේට් අයන අඩංගු ද්‍රාවණයකට අලුතෙන් පිළියෙල කරගත් පෙරසල්ෆේට් ද්‍රාවණයක් එකතු කරලා ඒක පරීක්ෂණ වලදී ටිකක් හුලවලා ඊට පස්සේ සාන්ද සල්ෆුරික් අම්ලය බිඳු වශයෙන් එකතු කරනවා. එතකොට මේ රූපේ දැක්වෙන පරිදි අපිට පුළුවන් ස්තර දෙකක් හඳුනා ගන්න. සාන්ද සල්ෆුරික් අම්ලයේ යට ස්තරයට යනවා පෙරසල්ෆේට් නයිට්‍රේට් අඩංගු ද්‍රාවණය උඩ ස්තරයට යනවා. එතකොට මේකේ නයිට්‍රේට් අයනේ තියෙනවා නම් මේ ස්තර දෙක හමු වෙන ස්ථානයේ දුඹුරු පැති වලයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකයි මේ පරීක්ෂාවට දුඹුරු වලය පරීක්ෂාව කියලා කියන්නේ. එතකොට අපි බලමු මේ පරීක්ෂාවේදී කොහොමද මේකේ ප්‍රතික්‍රියාව වෙන්නේ, මේකේ සිදුවන ප්‍රතික්‍රියා මොනවද, හා උසස් පෙළ විභාගයේදී අහලා තිබ්බොත් මේ ප්‍රතික්‍රියා ගොඩනගන්නේ කොහොමද කියන එක. එතකොට දැන් අපි බලමු මේකේ ප්‍රතික්‍රියා වෙන්නේ කොහොමද කියලා. මේ පරීක්ෂණය සඳහා අපි යොදා ගන්නවා පෙරසල්ෆේට් ද්‍රාවණයක්. පෙරසල්ෆේට් ද්‍රාවණය අලුතෙන් පිළියෙල කරගත්ත එකක් වුණොත් ඒක වඩා නිවැරදි වෙනවා. හේතුව පෙරසල්ෆේට් වල අඩංගු පෙරසයන වාතයේදී ඔක්සිකරණය වීම වැළැක්වීම සඳහා. ඒ කියන්නේ පෙරසල්ෆේට් වල තියෙන පෙරසයන පහසුවෙන් පෙරික් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඊට අමතරව මෙහිදී පෙරසල්ෆේට් ටිකක් වැඩිපුර එකතු කළ යුතුයි. ඊට හේතුව අපිට පස්සේ වටහා ගන්න පුළුවන්. දැන් පළමුව මම කරන්නේ මේකේ ආයනික සමීකරණය ගොඩනගන එක. පෙරසල්ෆේට් භාවිතා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පෙරසයන මාධ්‍යයට ලබා ගැනීම. එතකොට දැන් මෙතනදී පෙරසල්ෆේට් මගින් පෙරසයනත් අපි පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙන නයිට්‍රේට් අයන අඩංගු ද්‍රාවණය සලකලා බලමු. එතන අපි දන්නවා මෙතන අනිවාර්යෙන් සිදු වෙන්නේ ඔක්සිකරණ හා ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. ඒක අපි දැනගන්න ඕනේ. එහෙනම් පෙරසයන හරි ලේසියෙන් පෙරික් බවට ඔක්සිකරණය කරන්න පුළුවන්. ඊළඟට මෙතන වැදගත් කරුණ තමයි නයිට්‍රේට් අයන එහෙනම් ඔක්සිහරණය වෙනවා. එයා ඔක්සිහරණය වෙන්නේ කාටද කියන එක. නයිට්‍රේට් අයනේදී නයිට්‍රජන් වල ඔක්සිකරණාංගය පවතින්නේ ධන 5. එහෙනම් අපිට වැටෙන කාරණයක් තමයි මේක ලේසියෙන්ම ධන 4ට යනවා. ඒ කියන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙන්න පුළුවන්. නමුත් මේකේ ඇත්තටම මේක වෙන්නේ මේක යනවා ධන 2ට. ඒ කියන්නේ නයිට්‍රජන් මොනොක්සයිඩ්. මෙන්න මේ කාරණා දැනගන්න ඕනේ. හේතුව අපිට තනියම හිතලා තීරණය කරන්න අමාරු කාරණයක්. ඒතර මෙතනදී ධන 5 තියෙන එක ධන 2ට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් සම්බන්ධ වෙනවා ඔක්සිහරණය සඳහා. දැන් අපි මේ සමීකරණය තුලිත කරමු. පළවෙනි එක මට පුළුවන් 3ෙන් වැඩි කරලා දෙවෙනි එකට එකතු කරන්න. මෙතන මට එනවා මේ විදිහේ සමීකරණයක්. ඊළඟට අපි මේකේ ඔක්සිජන් ප්‍රමාණය තුලිත කරන්න ඕනේ. මේ පැත්තේ ඔක්සිජන් ප්‍රමාණය 3යි, මේ පැත්තේ 1යි. එහෙනම් මේ පැත්තේ වැඩිපුර දෙකක් තියෙනවා. ඒක තුලිත කරනවා පාවිච්චි කරනවා ජලාණු. එතනදී අපිට හයිඩ්‍රජන් 4ක් එනවා. එහෙනම් ඒක තුලිත කරන්න මේ පැත්තට දානවා හයිඩ්‍රජන් 6. හේතුව අපි මේක පාවිච්චි කරන්නේ ආම්ලික මාධ්‍ය නිසා. දැන් අපිට වෙනවා මේකේ ආරෝපණ හා පරමාණු තුලිත වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේකේ සම්පූර්ණ සමීකරණය ගොඩනගන හැටි. හේතුව මේ අපි දැන් අරගෙන තියෙන්නේ මේකේ ආයනික සමීකරණය. නමුත් මේකේ පැහැදිලි අදහසක් ගන්න සම්පූර්ණ සමීකරණය ව්‍යුත්පන්න කරන්න ඕනේ.
ඒතර අපි දන්නවා දැන් පෙරස් අයන මේකට ලබාගත්තේ පෙරස් සල්ෆේට් හරහා. එනම් මම මේකට පෙරස් සල්ෆේට් එකතු කරගන්න. ඊළඟ මෙතන තියෙන්නේ පෙරික්. එයාත් ඉන්නේ සල්ෆේට් විදියට. ඒතර අපිට මෙතන පෙරික් සල්ෆේට් විදියට මේක දාගන්න ඕනේ. දැන් අපි එක පියවරකට මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් බැලුවොත් මේකේ යකඩ පරමාණු ගාන එක එහෙම නැත්නම් අයන් පරමාණු තුලිත නැහැ. මේ පැත්තේ තියෙන්නේ පෙරස් විදියට, මේ පැත්තේ තියෙන්නේ පෙරික් විදියට. ඒ සඳහා පිළිමයක් විදියට මම කරන්නේ මේක පෙරික් පරමාණු මේ පැත්තේ 3 කරගන්න මම මේක දෙකෙන් බෙදලා. ඊළඟට අපිට වෙනවා මේකේ සල්ෆේට් අයන ප්‍රමාණය තුලිත නැහැ. මේ පැත්තේ තියෙන්නේ 3යි, මේ පැත්තේ තියෙනවා ණය බෙදීම දෙකක්. ඒ කියන්නේ 4ම. ඒතර මේ පැත්තට වැඩිපුර එකමාරක් ඕන වෙනවා. ඒ සඳහා මම මේ පැත්තට නැවත එකතු කරගන්නවා සල්ෆේට් අයන 3 බෙදීම 2. ඊළඟට අපි අවබෝධ කරගන්න ඕනේ මේ කියන සල්ෆේට් පවතින්නේ සල්ෆියුරික් විදියට. හේතුව අපි මේකට සාන්ත සල්ෆියුරික් අම්ලය භාවිත කරන නිසා. එහෙනම් අපි මේ හයිඩ්‍රජන් අයන හා සල්ෆේට් අයන ඒ ප්‍රමාණය පාවිච්චි කරලා මේකේ සල්ෆියුරික් අම්ලය හදාගන්න මෙතන පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඊළඟ පියවර. මේකේ ඔබට පේනවා මේකේ හයිඩ්‍රජන් ප්‍රමාණය, කියන්නේ හයිඩ්‍රජන් අයන ප්‍රමාණය වෙනසක් වෙලා නැහැ. මෙතන දෙන්නේ 3යි, මෙතන 1යි, 4යි. එතකොට ඊළඟට බලනකොට මෙතන තියෙන හයිඩ්‍රජන් අයනයි, මෙතන තියෙන නයිට්‍රේට් අයනයි නයිට්‍රික් විදිහට අපිට ලියන්න පුළුවන්. එතකොට මේ තියෙන ඒ විදිහට ගොඩනගාගත් අවසාන සමීකරණය මට මේ පියවරෙන් මේ භාග සංඛ්‍යා අයින් කරන්න මම මේක උකම දෙකෙන් වැඩි කරා. එතකොට මේ එන්නේ සම්පූර්ණ සමීකරණය. එතකොට ඔබට දැන් වැටහීමක් එයි කොහොමද අයනික සමීකරණයෙන් මේ විදිහේ සම්පූර්ණ සමීකරණයක් ගොඩනගා ගන්න කියන එක. හේතුව මේක නිතරම දෙන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේක දුන්නොත් ගොඩක් වෙලාවට මේකේ සම්පූර්ණ අවබෝධය තියෙන එක වඩා වැදගත් වෙනවා. අපිට කියන්න බෑ කොතනින් ඒගොල්ලෝ ඒ ගැටලුව නිර්මාණය කරයිද කියලා. දැන් අපි ඊළඟට බලමු මේකේ දුඹුරු පාට හැදෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් අපි බලමු මේකේ ඉතුරු වෙලා තියෙන පෙරස් සල්ෆේට් තමයි මේ වර්ණය සඳහා දායක වෙන්නේ. එතකොට අපිට මෙතන වැදගත් කරුණක් අවබෝධ කරගන්න ඕනේ. අපි මේක පළමුවෙන්ම පෙරස් සල්ෆේට් මාධ්‍යයට එකතු කරද්දී යම් ප්‍රමාණයක් වැඩිපුර එකතු කරගත යුතුයි. හේතුව මේ ප්‍රතික්‍රියාවේදී අපිට වෙනවා යම් පෙරස් සල්ෆේට් ප්‍රමාණයක් පෙරික් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. එතකොට ඉතුරු වෙන ප්‍රමාණය පෙරස් සල්ෆේට් තමයි මේ වර්ණයට දායක වෙන්නේ. ඒක වැදගත් කාරණයක් වෙයි. දැන් ඊළඟට අපිට D ගණුවේ දැනුම සම්ප්‍රමාණයකට මේකට ඕන වෙනවා. හේතුව මෙතෙක් වෙලා අපි D ගණුවේ දැනුම පාවිච්චි කරේ නැහැ. සාමාන්‍ය අකාබනික රසායනයේදී පෙරස් සල්ෆේට් අපි ලියන්නේ මේ විදිහට. නමුත් මේක ඇත්ත වශයෙන් ජලීය මාධ්‍යයේදී තියෙන්නේ ජලාණු 6ක් සමග එකතු වෙලා. අල්සතලීය වියෝ එක. අපි දන්නවා ජලාණුවකට ලිගනයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. කියන්නේ ජලයේ අණුවේ ඔක්සිජන් පරමාණු වල තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල අයන් පරමාණු එහෙම නැත්නම් මෙතන පෙරස් පරමාණුවේ තියෙන හිස් දීකාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන ප්‍රදානයක් කරනවා. එතකොට මේ විදිහට තමයි අත්ත වශයෙන් මේක පවතින්නේ. දැන් ඉහත ප්‍රතික්‍රියාවේදී සෑදුණු නයිට්‍රජන් මොනොක්සයිඩ් මේ ජලාණු එකක් ඉවත් කරලා එයා ඒ තැන ගන්නවා. ඒ කියන්නේ එයා පෙරස් පරමාණු සමග නව බන්ධනයක් හදනවා. එතකොට මෙතනදී වෙන්නේ නයිට්‍රජන් මොනොක්සයිඩ් අණුවක් මගින් ජලාණුවක් විස්ථාපනය වීම.
අපි බලමු මේ ප්‍රතික්‍රියාව කොහොමද එන්නේ කියලා. දැන් මේ විදිහට තමයි ඒ ප්‍රතික්‍රියාව වෙන්නේ. මම කලින් සඳහන් කරා වගේ නයිට්‍රජන් මොනොක්සයිඩ් අණුවක් ජල අණුවක් ඉවත් කරලා මේකේ සහසංයෝජ ගෝලය සමග ස්ථානගත වෙනවා. ඒතර නයිට්‍රජන් මොනොක්සයිඩ් කියන්නේ උදාසීන ලිගණයක්. ඒ නිසා මේකේ ආරෝපණ ප්‍රමාණය පිළිබඳ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට වෙන මෙතන ධන දෙක. ඒක උදාසීන කරන්න සල්ෆේට් අයනයට පුළුවන්. ඒතර මේ සංකීර්ණය තමයි දුඹුරු පැහැයට හේතු වෙන්නේ. ඒතර ඔබ මෙම ප්‍රතික්‍රියාව අධ්‍යයනය කරනවා නම් ඒ කියන්නේ දුඹුරු වලේ පරීක්ෂාවට සම්බන්ධ මේ ප්‍රතික්‍රියා ඔබට පුළුවන් යම් වැටහීමක් ගන්න හේතුව මේකේ මේ විදිහේ සම්පූර්ණ අවබෝධයක් තිබීම වැදගත්. එතකොට විභාගයට එන ඕනෑම ආකාරයක ගැටලුවකට සාර්ථකව පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙයි.